Hi guys, ada body ingredients ටිකකින් රස chicken rice එකක් හදාගන්න කොහොමද කියලා බලමු. ඒක ඕනි වෙන්නේ මම ගත්තේ leaves ටික, carrot ටික, මේවට අපි විදිහට කියන්නේ onion leaves කියලා. carrot, chicken, ඊට අමතරව මම ඔයාලට කියන්න ඕනේ ලුණු ඊට පස්සේ මිරිස් අඩුම කුඩුම සෙට් එකක් ගන්න ඕනේ. ඒ ටික මම දාද්දි ඔයගොල්ලන්ට පෙන්නන්න. හරි. එහෙනම් ඉන්න. ඊතරම අපි බත් එක තියාගන්න. බත් එක හදාගන්න දීපුවම අපිට ටික කපලා කොනලා කරද්දි බත් එක ගන්න හදලා තියෙනවා. මම ගත්තා එතන ග්‍රෑම් 500ක් විතර වෙනවා. මම ටික දවසකට හදන්නේ සාමාන්‍යයෙන් දවස් දෙකකට තුනකට විතර. ඉතින් මේ ටික පොදලා කරලා ටික හොඳට හොදලා ගන්න. මම මේ හොදලා එක පොඩි එකක් වගේ ප්‍රයිස් එකට කුරුදු කෑලි දෙකක් කරාඹු නැති චුට්ටක් ඊට පස්සේ ලුණු පොඩ්ඩක් සහ පොකටක් කියලා පොඩි තෙල් බින්දුවකුත් චුටි තෙල් බින්දුවක් පොඩ්ඩක් ලොකුවලා මේ පාර එකතු කරගන්නවා. රයිස් එක මම වයිට් හදන්නේ මේ පාර. සාමාන්‍යයෙන් මම yellow rice තමයි කන්නේ. yellow rice එක අඩුම කුඩු මගේ ලෙවල් ටික තමයි කන්නේ. ඒත් මම අද white rice එකකට ලස්සන white rice එකක් ඉඳලා white rice එක තමයි හදන්න යන්නේ. එහෙනම් අපි බලමු මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. මම මේ rice එක cook වෙන්න දාලා එන්නම්. අපි අපේ ඉතුරු වැඩ ටික කරගමු. චිකන් කපන එක, ඊට පස්සේ ඒක මැරිනේට් කරන එක සහ කැරට් ටික. මම හිතනවා ඉස්සරෝම කැරට් ටික මීඩියම් කපාගෙන සෙට් කරගන්න කල් මම හිතනවා චිකන් ටික චූටි කෑලි වලට කපලා ඒ ටික මැරිනේට් වෙන්න තියන එක ගොඩක් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මම ගෙනාපු චිකන් එක මම ගෙනාවේ චිකන් ඩ්‍රම් ෆිලේස්. මම ගොඩක් චූටි කෑලි වලට මම මේ ප්‍රොෆෙෂනල් නෑ. මම මේ හදාගන්න කෑම එකකින් ගැන ෂෙයා කරගන්න තමයි ඔයාලත් එක්ක මම මේ වීඩියෝ එක කරන්නේ. ගොඩක් චූටි කෑලි වලට කැපුවොත් හොඳයි. රයිස් එකට එහෙම තමයි සෙට් වෙන්නේ. මේ වගේ චූටි චන්ක්ස් වලට අපි කපා ගන්න ඕනි අපේ චිකන් එක. මම වෙනදට ගේන්නේ චිකන් බ්‍රෙස්ට්. මම සජෙස්ට් කරන්නේ ඒක තමයි. හැබැයි මම අද චිකන් ඩ්‍රම් ෆිලේට්ස් ගෙනාවේ. ඉතින් මේ විදිහට චූටි ඩයිස් වලට කපා ගන්න. එතකොට තමයි රයිස් එකේ මීඩත් අර චූටි කෑලි වලට කපා ගන්න පුළුවන් නම් ඇත්තට මේක ගොඩක් හොඳයි. මොකද අර රයිස් එකේ හැමදැනම සෙට් වෙද්දී නිකන් අපිට හොඳට ඒක රසට දැනෙන්නේ නේ. හරි. දැන් අපි මේ ටික මැරිනේට් කරන්නයි යන්නේ. මම එකට ගත්තා මේ බොක්ස් එක. මම කරන්නේ මේ චිකන් ටික දාගන්නවා මේ බොක්ස් එකට. මම මෙතන ග්‍රෑම්
150ක් විතර අරගෙන තියෙනවා. රයිස් එකේ භාගයක්ද චිකන් නැහැ නැහැ. මේක ගොඩක් දැම්මහම හොඳට ආසාවෙන් කන්න පුළුවන්. මොකද අපි අර ඇහින්දාස් විදිහට චිකන් දාන්න ඕනේ නැහැ නේ. ඒක නිසා හොඳට ගෙදර හදන එක රසට කන්න හදන්න ඕනි. ඊට පස්සේ මම කරන්නේ මේකට හොඳට ලුණු කුඩු ඊට පස්සේ ගම්මිරිස් curry powder and miris මේ බෝතල් ලංකාවේ ගෙනගෙන ආපු ඒවා දැන් ආයෙත් විතරක් ඕනේ කියනවා ටූබ් එකේ ඕනි බඩු ටික සහ කහ කුඩු ටික වටන් අහුල ගන්නවා ලස්සනට ප්ලේට් එකක ලස්සනට හොල් කැටට. එතකොට අපිට ලේසි අපි ඉතුරු ටිකක් ගානට ඕගනයිස් කරන්න. බලමු මම මෙච්චරයි දැනට කපා ගත්තේ. ඔයාලගේ රයිස් එක හදන එකේ ක්වොන්ටිටි එකට අනුව ඒක කරගන්න ඕනේ නේද? ඉතින් මට මාළු විකුණාම නිවාඩු දවසට ගොඩක් වෙලාවට හිත වෙනස් වෙන්නත් එක්ක
කරන දෙයක් තමයි මේ උයනවා කියන සීන් එක. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් YouTube channel වල ඉස්සකොට TikToks වල එහෙම කට්ටිය ඔය නිකන් මෝඩ් එක ෆික්ස් කර ගන්නවා වගේ cooking කියන දේ කරනවා. එලා කැරට් අර දෙකක් ඉස්සරම කුරුටු ගා ගන්න ඕනේ අපේ අම්මලාගේ වාග්දානවල. මගේ අතින් පොඩක් වැඩියෙන් කුරුටු ගෑවෙනවා ඒ කාලේ ඉඳන්. ඉතින් අම්ම මේ දැන් මේ ගොඩක් හොඳයි. ඉතින් ඒකේ ගුණදොස් බලන්න එපා. හරිද? මම කරන විදිහේ ඉන්නේ. මම කියන්නේ මේ විදිහට හදලා බලන්න ඇත්තටම මාර රහයි. හරිද? දැන් කැරට් ටික මම කැරට් අර දෙකක් ගන්නේ. ඕනනම් මෙන්න මේ චූටි එකනවත් අපි ගමු. මේ ඔක්කොම වොෂ් කරලා තමයි මම අර බෑග් එකට දාලා තියෙන්නේ. මේකට ප්‍රොෆෙෂනල් කට්ටිය ඉන්නවා. I'm not a professional. හරිද? මම මේ මහා නිකන් අවුල් විදිහට ඔයාලා ප්‍රොෆෙෂනල් නම් මේක පේන්න වැද්ද නිකන්. මොන්ටිසෝරි ළමෙක් කපනවා වගේ. හරි. එහෙනම් කැරට් ටික කපාගෙන ඉන්න. මේ වගේ මීටත් වඩා චූටි කෑලි කපා ගන්න පුළුවන් නම් කැරට් ඉතින් ගොඩක් හොඳයි. හරිද? ඉතින් මගේ ශිල්ප ඥානය අනුව මගේ එක්ස්පීරියන්ස් එක අනුව මට මේ තරම් චූටියට තමයි උපරිම කපා ගන්න පුළුවන්. කමන්නේ කැරට් මේ ගොඩක් කැපුණාම හොඳයි. ඒකත් මම අර මගේ ප්ලේට් එකේම අහුරා ගන්නවා. Amma අපි කැරට් කොට ගන්න දෙනවා. අක්කයි නයි. හරිම සුන්දර මතක දෙන්නවා. මට හිතෙනවා මදි වෙන්න ඕනි කියලා මේ බලන්න ඕනි නම් පොෂන් එකේ නෑ වගේ කියලා තව ගස් තුනක් විතර කපා ගන්න ඕන.
කාරණයක් කරා කියලා මට කියන්න පුළුවන්. ප්‍රධාන රාජකාරිය තමයි චිකන් එක ගානට ෆ්‍රයි කරගෙන හදාගන්න එක. ඒ අතරතුර මොකක්ද? ඒ අතරතුර අපි රයිස් එකක් ගානට සෙට් වෙලාද කියලා බලන්න ඕනේ. අපි බලමු දැන් චිකන් එක කොහොමද අපි ෆ්‍රයි කරගන්න යන්නේ කියලා. ඉස්සරම කරන්න ඕනි ඔයිල් ටිකක් දාගන්න කලින් හොඳට පෑන් එක හීට් කරගන්න එක. පෑන් එක හීට් වුණාට පස්සේ අපි ඔයිල් ටිකක් එකතු කරගන්නවා. නැත්නම් ඔයිල් ටික එකතු කරලා ඒකමම හීට් වෙන්න අරින්නත් පුළුවන්. ඔය විදිහට. ඊට පස්සේ අපි මැරිනේට් කරපු චිකන් ටික අපි ඇඩ් කරගන්න ඕනේ. දැන් අපි චිකන් ටික ඇඩ් කරගන්න යන්නේ ඔයිල් එක රක් වෙලා ඇති. චිකන් ටික ඇඩ් කරගන්න යන්නේ මොකද ඔයිල් එක දැන් රක් වෙලා ඇති. එහෙනම් ඔන්න මේ විදිහට චිකන් ටික දාගන්නවා මගේ ඔයිල් එකට. වැටුණානේ කලිසමෙද ප්‍රවේශම් වෙන්න මේ වගේ දේවල් කරද්දී ඊට පස්සේ මේ වගේ හොඳට ඉඩ ඇතුව ඒක බැද ගන්න ඕනේ. තුර මගේ රයිස් එක හදලා තියෙන්නේ. රයිස් එක වැඩ ඉවරයි කියන එක කුක් වෙලා රයිස් කුකර් එකේ. ඉතින් මම රයිස් කුකර් එක අරගෙන ඉන්නම් ඔබට ඉන්න. රයිස් එක ගෙනාවේ ආලුවනේ. තව පොඩ රස්නේ මම ලංකාවෙන් ඉම්පෝට් කරපු රෙදි කෑල් දෙක එක මෙව්වා කරා. හරිද? ඒක රස්නේ නිසා මට හැරි ආඹා කරන්න බෑ. ඊට පස්සේ මම කරන්නේ රයිස් එක පොඩ්ඩක් හුරු ගානේ. අර බාස්මති හැබැයි චොක්ක වෙනවා. හරි කොහමරි රයිස් එක ගානට කට කපලා හදලා තියෙනවා මම. දැන් අපි අපේ ෆයිනල් ස්ටේජ් එකේ තමයි ඉන්නේ. මගේ කෑම හදන එකේ මිසිම වෙලා ඉන්නේ. චිකන් එක ෆ්‍රයි වෙන ගම ඊට පස්සේ හරිය රත් වෙන හර වෙන ගම මට එක බිස්නස් එක පොඩි ඇන්කර් ටිකක් දාගන්න ඕනි. ඇන්කර් කියන්නේ මම මෙතනදී අදහස් කරේ බටර් ටිකක් දාගන්න ඕනි. මොකද මම ඒකේ තමයි රයිස් එක හදන්න යන්නේ. දාගන්න ඕනි අපේ බටර් ටික. බටර් ටික දාගත්තට පස්සේ අපි කැරට් ටික ෆ්‍රයි කරගන්න ඕනි. ඔයාලා පුළුවන් නම් පොඩි වෙලේ කෑලි කපා ගන්න. ඊට කැරට් එක ගන්නට බටර් එකෙන් මොකක්ද කියන්නේ? දබටා ගනිමින් බෙද ගන්නට ඕනි. ඒ අස්සේ මගේ චිකන් එක ගන්නට try කරනවා. මම ඉතින් ගින්දර ටිකක් අඩු කරා. ඒක ලස්සනට බෙදෙනවා. Right.
ටික මේ විදිහට හොඳට බැද ගන්න. මොකද මේක fried rice. මම යන්නේ ලුණු කොළ ටිකත් ඇඩ් කරගන්න. මේ විදිහට ඇඩ් කරගන්නවා. දෙකම හොඳට ලස්සනට මික්ස් කරගන්නවා. ලස්සන පාඩනේ ගම. දැන් ටිකක් ඇඩ් කරගන්න යන්නේ. ඔය විදිහට චිකන් ටික ඇඩ් කරගන්නවා. සමහර විට ඔයාලා දාන ඕඩර් එක වෙනස් වෙන්න පුළුවන්. මම මේක මෙහෙම කරන්නේ. එතකොට අපේ කුක්කරාදුව හොඳට සෙට් වෙනවා. එකිනෙකා එක්ක යාළු වෙනවා මේකෙදී. දැන් මම ගොඩක් වෙලා මේක ෆ්‍රයි කරන්න යන්නට වඩා දැන් මම රයිස් එක ඇඩ් කරන්න තමයි. රයිස් එක ඇඩ් කරගන්න තමයි යන්නේ. වගේ මික්ස් වුණොත් ඒක දෙන්නේ නැහැ නේ. ඉතින් මේ හොඳට සමබරව හැම පැත්තටම අඩුම කුඩු ටික සෙට් වෙන විදිහට හොඳට බැසගන්න. මේ වගේ රසම රස රයිස් එකක් එනවා. බලමු අපේ රයිස් එක කොච්චර රසද කියලා. අම්මෝ සුවඳ. चिकन गाढ़ हाथे देखो हमें क्रिस्पी विधि बेहतर नहीं है रसम आहादया अट्लू अमुद्रव्य प्रमाण अपने हदागन बोलो बाबा दवस किया मैं कि खबर मिला देगी यार हाँ है ना